ආයුබෝවන් දුවේ පුතේ අපි අපස උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය 2022-23 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 37 වෙනි ගැටලුව ඇසිර ඉදිරියටයි මේ වීඩියෝ තුල සාකච්ඡා කරන්නේ. 37 සිට 39 තෙක් ප්‍රශ්න 3ක් සඳහා පාදක වන තර්කන රාමුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි තර්කන රාමුව ආශ්‍රයෙන් ගණන් විසඳලා තියෙනවා අපේ මේ වීඩියෝ සීරීස් එකේ තැන් කිහිපයකම. හැම ප්‍රශ්න පත්‍රයකම අනිවාර්යෙන් මේ වගේ ගැටලු එකක් හෝ දෙකක් එනවමයි. ඉතින් ඔබ සූදානම් වෙන්න ඕන තර්කන රාමුවක් අඩුම කාලයක් තුළ විසඳ ගන්න. ඒ කියන්නේ තර්කන රාමුව විසඳගෙන යද්දී සම්පූර්ණයෙන් වැරදිලා ඒක කපලා ආයෙත් විසඳන තත්ත්වයටපත් වෙන්න එපා. මොකද එතකොට ලොකු කාලයක් ඔයා මේ වෙනුවෙන් වේදම් කරලා විතරයි. දැන් අපි දන්නවා අපි උදාහරණයක් විදිහට කියන්නේ එක ප්‍රශ්නයකට අඩුම විනාඩි 2.5මාර තියාගන්න. දෙක ගන්න තිබුණත් මෙතන විනාඩි 6ක් 7ක් වගේ වෙලාවක් කාලයක් තමයි මේ සමස්ත තර්කන රාමුවටම දෙන්නේ. හැබැයි කියවන්නම තියෙන ලොකු දෙයක් තේරුම් ගන්න තර්කන රාමුව අඳින්නයි, වැරදෙන්නයි, හරි නැවත හදන්නයි අපිට කාලයක් ඇත්තේ නැති නිසා තමයි ඒ උපදෙස් මම ඔයාලට දෙන්නේ. හොඳයි. අපි ඔක්කොමලා එකතු වෙලා කියවමු. පාසලකින් පසුගිය වර්ෂයේදී අප උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉහළම ලකුණු ලැබූ 7 දෙනා ABCD සහ FG දක්වා වුණ තියෙනවා. එහෙනම් ඉන්න පුජ්‍යලයෝ නම් කරලා තියෙන්නේ ABCD E F සහ G කියලා. හරිනේ. ඊළඟට කියන ඔවුන් අතරින් කිසිදු දෙදෙනෙකුගේ ලකුණු සමාන වුණේ නැහැ. එහෙනම් හරියටම ස්ථාන පිහිටවන්න පුළුවන්. ඔවුන්ගේ ලකුණු අවරෝහණ පටිපාටියට සකස් කර ඔවුන්ට ඒ අනුව පිළිවෙල 1 2 3 හරියට ඉතින් වැඩිම ලකුණු ලැබපු එක්කෙනා තමයි එක වෙන්න ඕනේ. ඊළඟට අවරෝහණය කියන අඩු වෙන පිළිවෙලට හදලා 1 2 3 4 කියලා දෙනවා. දැන් 7 තමයි අන්තිමේ එහෙම නැත්නම් අඩුම ලකුණු ගත්ත එක්කෙනා. මෙම සිසුන් 7 දෙනා රවුම් මේසයක් වටා හි කේන්ද්‍රයේ දෙසට මුහුණලා වාඩි වෙලා හිටියා. ඒ කියන්නේ වාමාවර්තව තමයි අපි දක්ෂිණ වර්තව සලකන්න පුළුවන්කම තියෙනවා මෙතන. පහත සඳහන් තොරතුරු සපයා තිබේ කියලා කියනවා. හරි. ඒකට කේන්ද්‍රයට මුහුණලා ඒ කියන්නේ සාමාන්‍යක මේසෙක වාඩිලා තියෙන විදිය තමයි මුහුණලා එකිනෙකාට මුහුණලා වාඩිලා ඉඳලා තියෙන්නේ. ඒතර මෙතන කී දෙනෙක් ඉන්නවද? 1 2 3යි 4 5 7 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේසේ සීට් කීයක් අපි වෙන් කරන්න ඕනද? 7ක් වෙන් කරන්න ඕනේ. ඒව පටලවා ගන්න නැතුව කරන්න. මෙන්න මම මේසයක් අනිවාර්යෙන් ඔයාගේ chart එකේ ඇඳින්න ඕන. 7ක් තැන් 7ක් මේකේ තියන් 3යි 4යි 5යි 6යි 7. එතකොට මෙන්න අඳිද්දි මේ දෙක අතර පළතරේ මදි වුණා කියලා මේක කපලා ආයෙ අදින්න එහෙම ඕනේ නැහැ. මේසේ තැන් 7ක් ඕන නිසා හොඳට බලන්න ඔයා තැන් 7ක් ආරම්භයේම පිහිටුවද කියලා. මොකද සමහර දරුවන්ට වෙන්නේ ඇඳලා තියෙන ඉරි කැලි 6යි. ඉතින් තර්කන කරාමු භාගයක් කරගෙන යනකොට හිර වෙලා ආයෙ මුලින් ඉඳන් රූපය අඳින්න වෙනවා. මොකද අපිට මේසේ වටේ 6ක් ඇඳලා තමයි ගොඩක් ගණන් වල හුරු. දැන් 7ක් ඇඳලාද කියලා බලන්න. 1 2 3 4 5 6 7. හරි. ඊට පස්සේ අපි බලමු තොරතුරු මොනවද දීලා තියෙන්නේ කියන එක. A කියන්නේ පිරිමි ළමයෙක්. එහෙනම් ඔන්න ගැහණු පිරිමි භාවයත් මේවට ගලපලා තියෙනවා. එහෙනම් A කියලා කියන්නේ පිරිමි ළමයෙක්. හැමතිස්සෙම මගේ IQ වල පිරිමි ළමයාට මම දෙන්නේ ඔන්න ඔය වගේ සංකේතයක්. හරි. පිරිමි ළමයෙක්ලු A කියන එක න ලකුණු අනුවත් එයා 6 වෙනියාලු. ලකුණු අනුව එයා 6 වෙනියා කියලා දීලා තියෙනවා. මම ලකුණු ශ්‍රේණියත් වෙනම දාගන්නම්. මොකද තර්කන රාමු වල එක එකට වෙනස් විදිහට තමයි ප්‍රකාශ වෙන්නේ. 1 2 3 4 5 6 7. එතකොට ලකුණු අනුව 6 ඒට දුන්න හින්දා තවදුරටත් ලකුණු අතර මම 6 තියාගන්නේ නැහැ. අන්න ඒ විදිහට පොඩ්ඩක් තර්කණය කරගෙන යන්න. ඊට පස්සේ D F සහ G පිරිමි ළමයි වෙන්නවලු. D පිරිමි ළමයෙක්ලු, F පිරිමි ළමයෙක්ලු, G පිරිමි ළමයෙක්ලු. හරි. හැමතිස්සෙම බලන්න මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම ඉවර කරාද කියලා. මොකද එකම වාක්‍යයේ කරුණු දෙක තුන තියෙනවා. මේ D F G පිරිමි ළමයි කියලා මම මේ වාක්‍ය ඉවර කරා නම් මේ දෙක මට මග හැරෙනවා. මොකද C සහ E ගැහණු ළමයි වෙනවලු. C ගැහණු ළමයෙක්, E කියලා කියන්නේ ගැහණු ළමයි. එහෙනම් ස්ත්‍රී පුරුෂ භාවය දන්නේ නැති එකම එක්කෙනා ඉන්නේ AB විතරයි. ඒක චුට්ටක් ඔළුවේ තියාගෙන අපි ඊළඟට බලමු. ලකුණු අනුව C පස්වෙනියා වන නමුත් ලකුණු අනුව Cට තැනක් දෙනවා කීයද පස්වෙනියා කියලා. එහෙනම් තවදුරටත් මම මෙතන පහ තියාගන්න. ලකුණු අනුව C පස්වෙනියා වන නමුත් කියලා තියෙනවා. මොකද D හතරවෙනියා නොවේ කියන. මේව නොවේ කියන එක පොඩ්ඩක් බෝල්ඩ් කරලා දක්වලා තියෙන හින්දා හොඳයි. නැත්නම් අපි D හතරවෙනියා වේ කියලා හැදුවොත් ගාන වැරදි නේද? D ට එහෙනම් 4 දෙන්න එපා. එහෙනම් D ගාව මොනම හේතුවක් මතවත් 4 ලියන්න එපා. 4 ගාව D ලියන්න එපා කියලා තෝරන චුට්ටි සලකුණක් අපිට දාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට C දෙපසින් ආවනද C දෙපසින් වාඩි වෙලා සිටින එකම පස්සේ මෙතන C දෙපසින් මෙහෙම හිතන්න එපා. දැන් මේසෙට තමයි යන්න ඕන. දැන් C ට අපි තැනක් දෙමු. C අපි මෙතනින් වාඩි කරමුකෝ. ඒතර ඔයා දන්නවා අංකයක් ගලපන්න තියෙනවා, ඉංග්‍රීසි අකුරකුත් ගලපන්න තියෙනවා, එයාගේ ස්ථානයක් ගලපන්න තියෙනවා, බොහෝ විට ස්ත්‍රී පුරුෂ භාවයත් ගලපන්න තියෙන හින්දා කවුළු තුනකින් තමයි මේක යන්නේ. ඉතින් ඔයගොල්ලෝ කවුළු වැඳගත්තේ නැතුණාට කමක් නැහැ. මම අර ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පහසුවට තමයි මේ විදියට තර්කන තුනක් යනවනේ හැම පුටුවකටම. මේ විදියට මම පොඩ්ඩක් මේක සලකුණු කරගන්න. ඉතින් ඔයගොල්ලෝ එහෙම අවශ්‍ය නැහැ. ලීරි වලින් මේක දක්ව ගන්න පුළුවන්. හරි මම C වාඩි කරනවා මෙතන. ඔන්න හොඳට බලා ගන්න. C ලකුණු අනුව C දෙපසින් වාඩි වී සිටින්නේ ගැහැණු ළමයි දෙදෙනෙක්. C කවුද කියලා අපිට කියන්නේ නැහැ. C දෙපසින් වාඩිලා ඉන්නේ ගැහැණු ළමයි දෙදෙනෙක් නම් මම ගැහැණු ළමයා කියන අගවන්න මෙන්න මේ මැදින් මෙන්න මේ ගැහැණු ළමයි සංකේත දෙක දාන්නම්. දැන් බලන්න ඔයා දන්න තොරතුරු අනිත් ටිකත් ගන්න. C කියන එක කෙනාට ඔයා දන්නවා C
ත්‍රිකෝණේ සහ C කියලා කියන ගෑනු ළමයෙක් සහ පස්වෙනියා කියලා දන්නවා. C කියන්නේ ගෑනු ළමයෙක් කියලා දන්නවා. C කියන්නේ පස්වෙනියා කියලා දන්නවා. ඊට පස්සේ ගෑනු ළමයි දෙන්නෙක් නේ. ඒතකොට තව ගෑනු ළමයි C ගෑනු ළමයා එයා දැන් මේසේ වාඩි කරෙව්වා අපි. ඊට අමතරව තව ගෑනු ළමයි දෙන්නෙක් C දෙපැත්තේ වාඩි කරවන්න ඉන්නවද ගෑනු ළමයි? ඔව්. E ඉන්නවා. එහෙනම් තව එක ගෑනු ළමයෙක් ඉන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් B කවුරු වෙන්න ඕනද? ගෑනු ළමයෙක් විය යුතුමයි. එහෙනම් ඒ දෙන්න තමයි මේ මේසෙට අරන් තියෙන්නේ. B සහ E මේසෙට ගත්තා. ඉතින් කවුද B කවුද E කියලා අපි දන්නේ. එක්ක මෙයා B හෝ E වෙන්න ඕනේ. එක්ක මෙයා B හෝ E වෙන්න ඕනේ. ඔන්න පළවෙනි තර්කයක් ගොඩනගා ගත්තා. දැන් අපි බලමු ඒ වාක්‍ය අපි ඔක්කොම ඉවර කරාද කියලා. C දෙපසින් වාඩි වී සිටියේ ගැහැණු ළමයි දෙදෙනෙකි. G වාඩි වී සිටියේ C ගේ වම් පසින් තුන්වෙනි ආසනයේ. C ගේ වම් පැත්තකෝ C මේ පැත්තට වාඩිලා ඉන්නකොට කේන්ද්‍රය දිහාට හැරිලා වම් පැත්ත වම් අත පැත්ත මේ පැත්තනේ. වම් අත පැත්තේ ඉඳන් තුන්වෙනි ආසනේ දීලාලු G ට 1 2 3යි. හරි. G එහෙනම් මම මේසේ වාඩි කරමු හින්දා මෙතන ටික එකක් දාලා G අයින් කරන්න. G ගැන වෙන අපි වෙන දේවල් දන්නේ නැහැ. G පිටිමි ළමයි කියලා දන්නවා. එච්චර. හරිනේ. එහෙනම් ඒ වාක්‍ය ඔන්න අපි ඉවර කරා. ඔච්චරයි කියන්න පුළුවන්. C අසලින්ම තාමත් කියන්නේ C ගැනමයි. C අසලින්ම වම් පසින් හිටියේ E. C අසලින් වම් පසින් B හෝ E නේ. එහෙනම් අනිවාර්යෙන් ඉඳලා තියෙන්නේ E. එහෙනම් මෙතන තමයි අනිවාර්යෙන් B ඉන්න ඕන. ඒතර මේ තරකේ තවදුරටත් මෙතන අවිනිශ්චිතව තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. C අසලින්ම වම් පසින් ඉඳලා තියෙන්නේ E. ලකුණු අනුව 7 වෙනියා C අසලින්ම දකුණු පසින් වාඩිලා හිටියා. එහෙනම් B ලකුණු අනුව කීවෙනියද? 7 වෙනියා. B ගත්තන් පස්සේ ලකුණු අනුව 7 වෙනියා කියලා මෙහෙන් දාලා මෙහෙ ශ්‍රේණියෙන් 7 අයින් කරලා තියන්නත් අවශ්‍ය නම් පුළුවන්. හරිනේ. එහෙනම් B ට තමයි ඔන්න දැන් ඔය 7 ගැන කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ C සහ ලකුණු අනුව 4 වෙනියා අතර එක් සිසුවෙක් පමණක් වාඩි වී සිටියා. එහෙනම් C සහ C ඉන්නේ මෙතන ලකුණු වෙනුව 4 වෙනියා අතර එක සිසුවෙක් පමණ. එතන එක සිසුවෙක් පමණක් C ගෙන් අතහැරලා ඉන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එහෙනම් ලකුණු අනුව 4 වෙනියා එක්ක මෙතන ඉන්න ඕන. ලකුණු අනුව 4 වෙනියා එක්ක මෙතන ඉන්න ඕන. අපිට ඒක හරියටම තාම කියන්න බෑ. හැබැයි 4 ওই තැන් දෙකෙන් එකක ඉඳෙද්දී කිසිම වෙලාවක එතන D ට ඉන්න බෑ. මොකද D 4 නොවේ කියලා පැහැදිලිව දීලා තියෙනවා. එතකොට අපි ඒක බලමු. D ওই තැන් දෙකෙන් එකක ඉන්න බෑ. 4 අනිවාර්යෙන් ඉන්නත් ඕන. ඒ වගේ අවස්ථාවක්. ඒ 4 අපි දෙන්න තැනට D වාඩි නොකර ඉන්න ඕන එක තමයි ඕනකම තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමුකෝ මොකක්ද ඊළඟට තියෙන්නේ කියලා. එක සිසුවෙක් පමණයි ඉන්නේ. හරි. D සහ F අතරද එක් සිසුවෙක් පමණක් වාඩි වී සිටියා. D සහ F අතර එක සිසුවෙක් පමණක් වාඩි වෙලා හිටියා නා. ඒතකොට D ට ඉන්න පුළුවන් තැන් අපි බලමුකෝ. D මෙතන දාගන්නවා. අපි D ව මෙතන දාගන්නවා. ඒතකොට F කියන්න ඕන කොතනද? අපි D මෙතෙන්ට දාගත්තොත් F ඉන්න ඕන කොතනද? F ඉන්න ඕන එකක් D සහ F අතර එක සිසුවයින් ඉන්නවා කියලා කියන්නේ D සහ F අතර දෙක සිසුව. එහෙනම් D මෙතෙන්ට එන්න පුළුවන්ද කියන්නකෝ. D සහ F අතර මෙහෙට හදන්නත් බෑ. D සහ F අතර මෙතන හදන්නත් බෑ. එහෙනම් D මෙතෙන්ට එන්න පුළුවන් කමක් නැත්තේ නැත. D කිසි විටකත් මේ පිටුවට වාඩි කරවන්න එපා. එහෙනම් D මෙතන වාඩි කරවන්නකෝ. D සහ F අතර හදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද වෙන තැනක් නෑ යා වාඩි කරවන්න. D සහ F අතර කියලා D සහ F මෙහෙම හදාගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා D F මේ දෙක උනාට D ට මෙතන දෙන්න බෑ. D ට මෙතන දෙන්න බෑ. මෙතන 4 වුණොත්. අපිට දල වශයෙන් පුළුවන් D සහ F මේ දෙකේ වාඩි වෙනවා කියන එක කියන්න. මේ පුටු දෙක වෙන් වෙන්නේ D ට සහ F ට පමණයි. වෙන කිසිම කෙනෙකුට ওই පුටු දෙක දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පැහැදිලිනේ. ඒ තිරණේ විතරේ අපිට මේ දෙකෙන් ගන්න පුළුවන්. තව එක වාක්‍යයක් ඕන මේක විසඳන්න. මොකද? ලකුණු අනුව දෙවෙනියා සහ 6 වෙනියා අතර. ලකුණු අනුව දෙවෙනියා ගැන අපිට අදහසක් නැහැ. තාම ලකුණු අනුව 6 වෙනියා A. එන ඉංග්‍රීසි අකුරක් එක තමයි එන්නේ. ලකුණු අනුව 6 වෙනියා සහ දෙවෙනියා අතර. ඒතර ඉංග්‍රීසි අකුරක් එක්ක 6 කින් ස්ථානිකුත් වාඩි කරවන්න ඕනේ. ඒ දෙන්න අතර දෙන්නෙක් ඉන්නත් ඕන. ලකුණු අනුව දෙවෙනියා සහ 6 වෙනියා අතර සිසුන් දෙදෙනෙක් වාඩි වෙන්න ඕන. හරි. දැන් සිසුන් දෙන්නෙක් වාඩි කරව ගන්නත් ඕන. වාඩි වෙලා ඉන්නත් ඕන. ලකුණු අනුව දෙවෙනියා සහ 6 වෙනියා පිහිටුවා ගන්නත් ඕනේ. එහෙනම් ඉංග්‍රීසි අකුරක් විදිහට ඒ පිහිටුවා ඒ දාගන්න පුළුවන් තැනක් කියන්නකෝ. මම කියන්නේ මේ දෙන්න අතර යන්න ඕන D සහ F විතරමයි කියලා. ඒකට ඉංග්‍රීසි අකුරක් එතෙන්ට දෙන්න බෑ. එහෙනම් ඉංග්‍රීසි අකුරක් දෙන්න පුළුවන් එකම තැන දැනට මෙතන විතරයි. එහෙනම් ඒක A වෙන්න ඕන. ඒක A එනවා නම් එයත් එක්කම 6 එනවා. එයා පිරිමි ළමයෙක් විදිහට එනවා. හරිනේ. එහෙනම් මෙතන 4 දෙන්න බෑ. දැන් 6 මෙතනට ඕල්රෙඩි ආවිලානේ. එහෙනම් මෙතන දෙන්න ඕන අනිවාර්යෙන් 4 වෙනි ස්ථානේ. ඒතකොට D සහ F මේ දෙන්න නම් මෙයාට 4 දුන්නා නම් තවදුරටත් D මෙතන තියාගන්න බෑ. F තමයි මෙතන තියාගන්න ඕන. D තමයි මෙතන තියාගන්න ඕන. හරිනේ. ඊට පස්සේ අපිට කිව්වනේ මෙතන එක කාඩ් නම් මගේ හැරුණනේ දෙවනියා සහ 6 වෙනියා අතර සිසුන් දෙදෙනෙක් ඉන්න ඕනේ කියලා. ඔන්න දැන් 6 වෙනියා වාඩි කරා. දෙවනියා වෙන්න පුළුවන් මොන පැත්තටද? දෙවනියා මෙහෙට වෙන්න බෑ. දැන් මෙතන 4 වෙලා. එහෙනම් දෙවනියා ඉන්න ඕනේ මේ පැත්තට. 6 වෙනියා සහ දෙවනියා අතර සිසුන් දෙදෙනෙක් දැන් ඉන්නවා. එහෙනම් E තමයි දෙවනියා බවට පත් වෙන්න ඕන. එතකොට ස්ථානවත් දුන්නම් පස්සේ අපිට ස්ථාන දීලා නැහැ. දැන් අපි මෙතන ස්ථානය මෙතන ඉංග්‍රීසි අකුරු 7ම හරි.
ගැහණු පිටි කතාව සම්පූර්ණයෙන් ආරම්භයේදීම හරි ගියා. ස්ථාන ගත්තන් පස්සේ එක කියන ස්ථානේ අපි තාම කාටවත් දීලා නැහැ. දෙක දීලා තියෙනවා. තුන කියන එක තාම දීලා නැහැ. හතර කියන එක දුන්නා. 5 කලින්ම දුන්නා. හරිනේ. එහෙනම් එකට සහ තුනට තමයි අපිට ස්ථාන දෙකක් හරියටම නැත්te ඒවා දෙනව නම් දෙන්න ඕන කාටද? G ට සහ D ට තමයි ස්ථාන ගැන ප්‍රශ්නයක් තියෙන තැන් දෙක තමයි D සහ G නිශ්චිතව අපිට කියන්න බෑ. හරි අපි දැන් තර්කන රාමුව සාර්ථකව විසඳලා අවසానයි. අපි ඉක්මනටම යමු ප්‍රශ්න වලට. ලකුණු FG ස්ථානයේ කුමක්ද? FG ස්ථානයක් තියෙනවා දව 4. ලකුණු දෙවෙනි ස්ථානයේ කවුද? දෙවෙනි ස්ථානයේ E ට දෙන්න උනා. සිසුන් දෙදෙනෙකුට ලකුණු හිමින ස්ථාන නිර්ණය කරන්න බෑ. ඉතින් අපි ඒක තර්ක කරන්නේ G ට සහ D ට තමයි දැන් දෙන්න බැරි පිළිතුරකුත් තියෙනවා. G සහ D ලකුණු කරලා තියෙනවා. ඒක ආන්සර් එක හරි. හරි අපි ඉක්මනට මේ යමු මේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 40 සිට 42 දක්වා තවත් තර්කණයක් තමයි එතන තියෙන්නේ. ප්‍රශ්න අංක 40 සිට 42 දක්වා. ඒතර මේ ප්‍රශ්නය වෙනුවෙන් ඔයා දකිනවා මෙන්න මේ උඩ ආරම්භයේ ඉඳන් මුළු පිටුවම වෙන්නේ ප්‍රශ්න තුනක් වෙනුවෙන් සමස්ත වගුව මේ වෙනුවෙන්. ඒ නිසා හොඳ අවධානයෙන් මේක කියව ගන්න ඕන. මේක මෙන්න මෙහෙමයි තියෙන්නේ. බලන්න. 40 සිට 42 ප්‍රශ්න දක්වා මේ තොරතුරු මත පදනම් වෙනවා. ඒක අපි දන්නවා. මේව නම් අවධානයෙන් කියව ගන්න ඕන. වෘත්තීය පුහුණු ආයතනය මගේ පවත්වන ලබන තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ICT ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුළත් වීම සඳහා පහත දැක්වෙන අවශ්‍යතා සපුරාන ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් තමයි අයදුම්පත් කැඳවන්නේ. වයස 2023 ජනවාරි 1 දිනට වයස අවුරුදු 18 නොඅඩු සහ වයස අවුරුදු 22කට නොවැඩි වෙන්න ඕනේ. එහෙනම් මොන කාල පරාසය ඇතුළත ඉපදුණු අයටද මේකට අයදුම් කරන්න පුළුවන් කියලා හදා ගන්නම වෙනවා. ඔය ආශ්‍රයෙන් ගණන් එනවම තමයි. හරි ඒ නිසා මම මගේ පේපර් කරන අත්දැකීමෙන් මම කියන්නේ ඔය වගේ ගානක ඔය වගේ එකක් එනවා. නැත්නම් ඔහොම තොරතුරක් දෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් මුළු ගානම කියවලා ඒක හදා ගන්න. මම කියන්නම් 2000 දිනේ තියලා තියෙන කීයද 2023 ජැනුවරි 1 වෙනිදාට අවුරුදු 18ක් වෙන්නේ. අවුරුදු 18ක් අඩු කරලා බලන්නකෝ. 23න් 18ක් ගියාම කීයද? 13න් 8ක් ගියාම 5යි. මෙතන බිංදුවයි 2005. 2005 ජනවාරි 1යි. ඊට පස්සේ අවුරුදු 22 ගත්තොත් 2023න් අපි 22ක් අඩු කරාම 21ක් එනවා නේ. එතකොට 2001ක් එනවා. එහෙනම් 2001යි 2005යි අතර ඉපදුණු ළමයිගෙන් විතරයි මේ පරීක්ෂණයට කැඳවන්න පුළුවන්කම තියෙන ජනවාරි 1. මෙතන ජනවාරි 1කින් තමයි මේක යන්නේ කියලාත් මතක තියාගන්න. වෙන මාස වලට ගලපන්නත් 2001යි 5යි අතර ළමයි තමයි මේකට ගන්න. හරිනේ. ඊට පස්සේ අපි බලමු අධ්‍යාපන ඉස්සෙල්ලා මොන වයස සුසුකම එක. දෙවෙනි සුසුකම තමයි අධ්‍යාපන සුසුකම කොහොමද බලන්නේ කියන එක. පහත් සඳහන් ඕනෑම විකල්පයක් සලකා බලේ. විකල්ප තුනෙන් ඕන එකක් ඒ දරුවට තියෙනවා නම් ඔන්න පිළිගන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි කියන්නේ. හරි කියන්නකෝ. ICT ඉංග්‍රීසි ගණිතය විද්‍යාව සඳහා C හෝ ඊට අපි එකක් කියලා බලමු මොනවාමත්ද මේ තර්කේ ගොඩනැගෙන්නේ කියලා. ICT ඉංග්‍රීසි ගණිතය විද්‍යාව සඳහා C හෝ ඊට ඉහළ ශ්‍රේණි සහිතව විෂය 6ක් සමත් වීම. එතකොට මේක එකවරකදී කියලා කොහෙවත් ඔව් අන්න හරි. මේ බලන්න මේක නිකමට හරි වා කියෙන්නේ නැත්තම් මෙතන වට ලොකු කරුණක් මග හැරෙනවා. මොකද අපසේ සාපේල විභාගයේ එක්වරකදී වෙන්න ඕන මෙන්න මේක සහ ජිට් එකට මොකද්ද වෙන්නේ කියලාත් බලන්න ඕන. හරි. ICT ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව සඳහා C හෝ ඊට ඉහළ ශ්‍රේණි සහිතව විෂය 6ක් සමත් වෙන්න ඕන. විෂය 6ක් සමත් වෙන්නම ඕන. මේ ටිකට C හෝ ඊට වඩා ඉහළ තියෙනවා. මොනවාද? ගණන් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි විද්‍යාව, ICT. C තිබිලා විෂය 6ක් සමත් වෙන්න ඕන. ජිට් එකට S එකක් හෝ ඊට ඉහළ ශ්‍රේණියක් තිබුණම ඇති. හරි. දෙවෙනි එක බලමුකෝ. ඉංග්‍රීසි ගණිතය විද්‍යාව. ඒතර ICT නෑ දැනට. C හෝ ඊට ඉහළ ශ්‍රේණියක් හා ICT සඳහා S ශ්‍රේණියක් සහිතව විෂය 6ක් සමත් වීම. එතකොට මෙතන ICT ටිකක් අඩු කරලා තියෙනවා. ICT වලට S එකක් තිබුණම ඇති. හැබැයි JIT එකට මෙහි ICT අඩු වෙද්දී ඔලවල JIT එක ඊට වඩා වැඩියෙන් බලනවා. JIT එකට කලින් S එකක් ඇති. දැන් C හෝ ඊට ඉහළ ප්‍රමාණයක් ඕනේ. එහෙනම් මේකෙන් අදහස් වෙන්නේ මෙහි ICT අඩු වෙන්න මෙහි JIT එකේ අගේ ඉහළ වෙන්න ඕන. ගණිතය ඉංග්‍රීසි ගණිතය විද්‍යාව C හෝ ඊට ඉහළ ශ්‍රේණියක් සහිත විෂය 6න් සමත් වීම. එහෙම වුණොත් මේ ICT වලට මොකක්වත් ඕනේ නැහැ. JIT A හෝ B ශ්‍රේණියක් තියෙනවා නම්. ඉතින් හරි පහසුයිනේ. දැන් ඔයාලට තර්කය තේරෙනවා. මොකද ICT ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව තමයි මේන් විෂයන් තුන. ඒ හැම එකටම C හෝ අර විෂයන් තුනට C හෝ ඊට ඉහළ එකක් තිබිය යුතුමයි සහ විෂය 6ක් සමත් වෙන්නත් ඕන. ICT එකක් වෙනවා නම් C ට වඩා වැඩියෙන් තියෙනවා නම් JIT එක S එකක් තිබුණම ඇති. ICT S එකක් තියෙනකොට JIT එකට C ට ඊට වඩා ඉහළින් ඕන. ICT නැත්නම් JIT එකට A හෝ B එකක් ඕන.
හරි. සටහනක් දෙනවා මොකද? ජිට් විභාගයේ අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති නම් මොන යම් හේතුවක් මත ජිට් එකට වාඩිලා නැහැ කියනකො එක්ක පේල් කියනකො සුදුසුකම් සපුරා නොමැති අයගේ අයදුම්පත් ආයතනය මගින් පවත්වනු ලබන ICT සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයට අයදුම්කරු පෙනී සිට ජිට් විභාගයට අදාළ ශ්‍රේණි ලබා ගැනීම එකගතාවයේ මත සලකා බලන ලබන. හරි. එතකොට ජිට් එක යා වාඩිලා නැත්නම් හරි ජිට් එක පේල් නම් හරි මොකක් හරි වෙලා නම් IC ආයතනයේ වෙන විභාගයක් තියෙනවා. ඒකට අනුව තමයි ජිට් එකට ශ්‍රේණිය ලබා දෙන්නේ. ඒ අනුව නැවතත් මේ සුසුකම් ගලප ගන්න ඒගොල්ලන්ට පුළුවන්. හරි. දැන් ඔන්න පුජ්‍යලෝ දීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අහනවා ඇති කාටද පුළුවන් කාටද බැරි කියලා මේ තනතුරු ගන්නනේ. හරි. එහෙනම් අනිල්ට පුළුවන්ද කියලා බලමු. අනිල් උපන්දිනේ 2004 මං කියවනේ. අනිවාර්යෙන් බලා ගන්න 2004ට පුළුවන්ද 2001 2005 අතරනේ තියෙන්නේ උපන්දිනේ. හරි. පළවෙනි සුසුකම හරි. 2020 අපස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔන්න බලන්න ගණිතය 2021 එකවර ගණිතයයි විද්‍යාවයි ඉංග්‍රීසි ICT ඇතුළු විෂය 6ක් සඳහා ඒ ශ්‍රේණිය සමත් වෙලා තියෙනවා. හැබැයි එතකොට මෙයා මෙතන හරියටම හරි. හැබැයි ජිට් එකට පෙනී සිටලා නැහැ. අපි කියලා නෑනේ කොයි වෙලාවකවත් මේවට ඒ තිබුණා කියලා ජිට් ඕනේ නැහැ කියලා නේද? ජිට් එකට පෙනී සිටලා නැහැ. එහෙනම් මෙයා අර මේ කියන මොකටද යන්න ඕන? මොකටද යන්න ඕන? පරීක්ෂණයට මුහුණ දෙන්න ඕන කෙනෙක්. හරි. ඊළඟට උපන් වර්ෂ 2001 වේ. 2001 කට්ටිය ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන් පුළුවන්. 2001 ජනවාරියකට වඩා පස්සේනේ ජනවාරියක ඉපදුනම පුළුවන්නේ. අපස සාමාන්‍ය වල විභාගයේදී මෙන්න බලන්න. මෙතනදී තියෙනවා එක් වරකදී කියලා. අර කලින් අපිට එක් වරකදී කියන වචනේ තිබුණේ නෑනේ. 2000 අපස සාමාන්‍ය පෙළ විභාගයේදී කියලා තියෙනවා කියනකොට එක වර්ෂයකදී කියන එක එනවනේ 2000 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේදී කියලා තියෙනවනේ. මෙතන තියෙන අපස සාමාන්‍ය පෙළ විභාගයේ එක් වරකදී. ඒතර අවුරුද්ද නෑ. නමුත් එක වරකදී කියලා තියෙනවා දෙකම හරි. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ICT සමග තවත් විෂයන් දෙකකට ශ්‍රී ශ්‍රේණි ලැබලා තියෙනවා. එතකොට තවත් විෂයන් දෙකකට. දැන් මෙතන තියෙන මොකද්ද? ඉංග්‍රීසි ගණිතය විද්‍යාව සඳහා CO ඊට ඉහළ ශ්‍රේණි සඳහා විෂයන් 6ක් අපිට ඕන නේද? මෙතන තියෙන්නේ මොකක්ද? ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ICT සමග තවත් විෂයන් දෙකකට තමයි ශ්‍රී ශ්‍රේණි ලැබලා තියෙන්නේ. ජිට් විභාගයෙන්ුත් එයාට ශ්‍රී ශ්‍රේණියක් තියෙනවා. හරිද? එතකොට ජිට් විභාගයේ ප්‍රශ්නයක් නැහැ. මේ කියන ගණිතය විද්‍යාව ඉංග්‍රීසි සහ ICT කියන ඒවට ශ්‍රී ශ්‍රේණි ලබාගෙන තියෙනවා. තව විෂයන් දෙකක් සමත් වෙලා තියෙනවා. එතකොට විෂයන් ඔක්කොම 6 සකස් වෙනවනේ. ඒ කියන්නේ මේවා සහිතව විෂයන් 6ක්නේ සමත් වෙන්න ඕනේ. එතකොට තව දෙකක් සමත් වෙලා කියලා කියන්නේ ඔක්කොම 6ක් සමත් වෙලා සීත් අවශ්‍ය මට්ටමටම තියෙනවා නේද? සී ශ්‍රේණියකුත් ලබාගෙන තියෙනවා කියලා කියන්නේ මෙයා හොඳටම හොඳයි. මෙයාට අනිවාර්යෙන් සියලු සුසුකම් සපුරපු කෙනෙක්. දැන් චිත්‍රා උපන් වර්ෂයේ 2003 ගණන් ගන්නවද? ඔව් ඒකයි මම කිව්වේ මේ තර්ක ඉස්සෙල්ලම කරන් ඉන්න කියලා. සාමාන්‍ය පෙළ විභාගයේදී එක්වරකදී. හරිනේ. එතකොට ඒකත් හරි. ගණිතයට විද්‍යාවට ඉංග්‍රීසි ඇතුළු විෂයන් 6ක් සඳහා ශ්‍රී ශ්‍රේණිය තියෙනවලු. ගණිතයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ඇතුළු විෂයන් 6ක් සඳහා ශ්‍රී ශ්‍රේණිය තියෙනවා. ICT සඳහා S එකක් තියෙනවා. JET එකේ C එකකුත් තියෙනවා. හරියටම හරි. එහෙනම් මෙයාටත් අපිට මේක දෙන්න පුළුවන්කම තියෙනවා. බැලුවමටනේ. හරි. ඊළඟට බලන්න උපන් වර්ෂයේ 2000 2000 නම් ගන්නවද? ගන්නෙ නෑ. සලකා බලන්න බෑ. උපන් වර්ෂයේ 2003 වේ ගන්න පුළුවන්. අපස සාමාන්‍ය පෙළ විභාගයකදී එක්වරකදී ඉංග්‍රීසි සහ ICT සඳහා S ශ්‍රේණිද ඉංග්‍රීසි සඳහා S ශ්‍රේණියක් ගන්න එකක් අපි කතා කරලා නෑ. ඉංග්‍රීසි වලට අනිවාර්යෙන් C තියෙන්න ඕන නේද? ගණිතීය විද්‍යාවට විෂයන් 6ක් සඳහා C ශ්‍රේණිද ලබාගෙන තියෙනවා නම් JET එකේ B එකක් තියෙනවා. නමුත් මෙයාගේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉංග්‍රීසි වලට හැමතැනම අපි C එකක් ඉල්ලලා තියෙන නිසා මෙයාව සුසුකම් පරීක්ෂණයට අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරි දැන් ප්‍රශ්න බලමු. දැන් බලමු ප්‍රශ්න. ඉහත සඳහන් ආයතන කරුවන් පද බලන්න අපි පෑන කොහෙවත් විශේෂයෙන් තිබෙන්නේ නැහැ. පොඩි සටහන් විතරයි දැම්මේ. ඉතින් මේක ගණන් තුනම නිකන් හිතෙන් හදන්න පුළුවන්. ඉතින් ආයතන කරුවන් 5 දෙනා අතරින් ආයතන පද සලකා බලනු ලබන බැබිම සඳහා ICT සුසුකම් ලැබෙන පරීක්ෂණයට යන්න වෙන්නේ කාටද? අපි කියන්නේ පරීක්ෂණයට දන්න ඕන කියලා ලියලා තියෙන්නේ අනිල්ව යවන්න ඕන. ICT සුසුකම් ලැබෙන පරීක්ෂණයට පෙනී නොසිටම ඩිප්ලෝමා ලබන්න පුළුවන් නම් ಭಾರತೀයට සහ චිත්‍රට තමයි මේ chance එක තියෙන. අපි ටික දෙකක් දැම්මේ යාට. මෙම කවුරු විකල්පයට ඇතුළත ඩිප්ලෝමා වල ඇතුළත් වෙන සහ යෝග්‍යතාවය සපුරා නැහැ. දේවට මොකක් වුණේ වයස ප්‍රශ්නයක් තිබුණා. එමාට උනේ මොකද්ද? ඉංග්‍රීසි වලට ඕන C එක තිබුණේ නැහැ. ඒ දෙන්නට දේව සහ එමාට මේ ප්‍රශ්නේ මේ පරීක්ෂණයට මේ කියන්නේ මේ තනතුර ළඟා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පැහැදිලි නේද? හරි. අපි ඉක්මනටම යමු වෙමු. මෙන්න මේ කියන ප්‍රශ්නෙත් සාකච්ඡා කරන්න මේ වීඩියෝව තුන උත්සාහ කරමු. ප්‍රශ්න 43 සහ 44 මේ වගේ කුලක ගණන් අපිට ප්‍රශ්න පත්‍රවල එනවා. ඉතින් මේක සුපුරුදුයි. හැබැයි මේක හොඳට පැහැදිලිව කියවන්න ඕන මොකක්ද අදහස් වෙන්නේ කියන එක. තිරස් ඍජුකෝණාශ්‍රය සිරස්ඨ අලත් ඍජුකෝණාශ්‍රය පිළිවෙලින් 13 මේ ඉලක්ක මත බලන්න ඕන. හැබැයි මේ 13 ශ්‍රේණියේ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ කුෂි විද්‍යාව හදාන ශිෂ්‍යයන් පිළිවෙලින් හරිනේ. එතකොට මේක
දක්වලා තියෙනවා. ඒතකොට ආයි මේක බලා ඉන්න ඕනේ නැහැ. පැහැදිලිව අපිට පේනවා මේ ඍජු එක තමයි ජීව විද්‍යාව, මේක තමයි කෘෂි, මේක තමයි භෞතික. ඒතකොට දීලා තියෙන්නේ භෞතික, කෘෂි සහ ජීව විද්‍යාව විතරයි. මේ පාසලේ ජෛවීය විද්‍යා අංශය. ජෛව විද්‍යා අංශය කියලා මෙතන කොහෙවත් තියනවද නැහැ. එහෙනම් ජෛවීය විද්‍යා අංශයේ සෑම සිසුවෙකුම බලන්න ඒ පාසලේ ජෛව විද්‍යාව. එහෙම නැත්නම් බයෝ ස්ට්‍රීම් එක කියලා කියන්නකො. බයෝ ස්ට්‍රීම් එකේ සෑම සිසුවෙකු විසින්ම විෂයන් 3ක් හදාරන්න ඕන. අනිවාර්යෙන් විෂය 3ක් හදාරන්න ඕන. ඒ වයින් ජීව විද්‍යාව සහ ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි අනිවාර්ය වෙනවා. ජීව විද්‍යාවයි සහ රසායන විද්‍යාවයි අනිවාර්ය වෙනවා. මෙම සිසුන්ගේ අනෙක් විෂය මොකද්ද වෙන්නේ? එක්ක භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව ඒගොල්ලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට භෞතික විද්‍යාවට ෆිසික්ස් වලට P දාන්න, ඇග්‍රි වලට A දාන්න එහෙම නැහැ. ඔයාට ඒ වෙලාවට එන එක දාන්න. B හෝ කී වලින් එකතර මේක අනිවාර්යයි. මේක මෙහෙමයි තියෙන්නේ. හරිනේ. ඊළඟට කෘෂි විද්‍යාව. තවද ජීව විද්‍යාව. මේ ජීව විද්‍යාව හදාරන ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව. මෙහි ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව හෝ හදාරන සියලුම සිසුන් අනිවාර්යෙන් රසායන විද්‍යාව හදාන්න. හරිනේ. ජීව විද්‍යාව හදාරන වෙන කොහේ හරි ඉන්න සිසුනුත් ඉන්න පුළුවන් නේ. ජීව විද්‍යාව විෂයධාරාව විතරක් නෙමෙයි. ඒගොල්ලෝ උනත් ජීව විද්‍යාව හදාරනවා නම් අනිවාර්යෙන් රසායන විද්‍යාව තියෙන්න ඕන. භෞතික විද්‍යාව හදාරනවා නම් අනිවාර්යෙන් රසායන විද්‍යාව හදාරනවා කියන එක තමයි මේ කියන්නේ. ඔක තමයි chart එක. හරි මේ දෙක එකට යන්න ඕන. දැන් බලන්න ප්‍රශ්න. මෙම් පාසලේ 13 වන ශ්‍රේණියේ ජෛවීය විද්‍යා අංශයේ සිසුන් කී දෙනෙක් සිටියාද කියලා අහන. ඒතර ජීව විද්‍යාවට මෙතනින් තර්ක කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට කොහින්ද? G එකයි. මෙතන තියෙනවානේ G. අපි කියන ජීව විද්‍යා අංශය ගන්න පුළුවන්කම තියෙනවා. සහ මෙතනින් අපිට භෞතික විද්‍යාව වෙනුත් පොඩි තර්ක කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ ආන්සර් එක අපි ගන්න කියන එක. ජෛවීය විද්‍යා අංශයේ සිසුන් කීයක් ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. හරි. මේ බලන්නකෝ. මෙතන ජීව විද්‍යා අංශයේ ඉන්නවා මේ විදිහට ගත්තන් පස්සේ සිසුන් මෙන්න මේ මුළු එකතුවම තමයි ජීව විද්‍යා අංශයේ ඉන්නේ. මෙතන ඉන්නවා ජීව විද්‍යාව කරන ගමන් කෘෂි විද්‍යාව කරන කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ජීව විද්‍යාව කරන ගමන් භෞතික විද්‍යාව කරන කට්ටියක් ඉන්නවා. තේරුණාද? බලන්නකෝ. බයෝ ස්ට්‍රීම් එකේ කට්ටිය අනිවාර්යයෙන්ම කරන්න ඕන ජීව විද්‍යාව. ඒ අයම අනිවාර්යෙන් මේ දෙකෙන් එකක් කරන්නම ඕන. එහෙනම් ජීව විද්‍යාව කරන වෙන අයත් ඉන්නත් පුළුවන්. හැබැයි ජීව විද්‍යාව කියන මෙන්න මේ තියෙන උස ඍජු කෝණාශ්‍රයේ මෙතන ඉන්නවනේ ගොඩක් කට්ටිය. හැබැයි මෙතන ඉන්න අයගෙන් හැමෝම එක්කෙනෙක් හැමෝම කරන්න ඕන එක විෂයක් තමයි එක්කෝ භෞතික විද්‍යාව එක්ක කෘෂි විද්‍යාව. එහෙනම් මේ ඉන්න සමස්තයෙන් මේ දෙකට මැදි වෙන පිරිස තමයි කවුද? ජෛව විද්‍යා විෂයධාරාවේ සිසුන් ප්‍රමාණය වෙන්නේ. ඒතර මේගොල්ලෝ කවුද? මේගොල්ලෝ ජෛව විද්‍යා විෂයධාරාවේ සිසුන් තමයි. හැබැයි මේගොල්ලෝ ජීව විද්‍යාව හදාරන සිසුන් තමයි. හැබැයි ඒගොල්ලෝ ජෛව විද්‍යා විෂයධාරාවේ නෙවෙයි වෙන මොකක් කර විෂයධාරාවකින් ඉන්න කට්ටිය. නේද? ඒගොල්ලෝ හැබැයි අනිවාර්යෙන් රසායන විද්‍යාව කරන්න ඕනේ. ඒ වගේ තර්කත් ඉස්සරහට තියෙනවා. බලමු 13 වෙනි ශ්‍රේණියේ රසායන විද්‍යාව හදාරන අවම ශිෂ්‍ය සංඛ්‍යාව කීයද කියලා අහනවා. හරි. රසායන විද්‍යාව ජීව විද්‍යාව සාධාරණ සිසුන් අනිවාර්යෙන් හදාරන්න ඕනනේ නේද? ඔව්. ඒ කියන්නේ මේ පොලිමම අපි කියවනේ කවුරු හරි හදාරන්න ඕන නම් ජීව විද්‍යාව එයා රසායන විද්‍යාව අනිවාර්යෙන් හදාරන්න ඕනේ කියලා. එහෙනම් මේ පොලිම එකතුව කීයද බලන්න. මෙතන 80යි 10යි 90යි 100යි 140යි 150ක් මෙතනින් ඉන්නවා. ඊට පස්සේ කියවනේ මේ භෞතික විද්‍යාවෙත් එහෙම කතාවක් තියෙනවා කියලා. භෞතික විද්‍යාව හදාරන සිසුන් සංඛ්‍යාව කීයද මෙතන? මෙන්න 20යි 40. මේ 80 දැන් අරගෙන ඉවරයිනේ. 20යි 40යි 60යි. ඒතර මේ දෙක එකතුව අපිට හදා ගන්න පුළුවන් 210යි කියලා. ඒ විදිහට අපිට ඒ ගාන හදා ගන්නත් පුළුවන්. ඒවා තර්ක කිරීම කියන ඒවා හරි පහසු තර්කයේ වගේ තියෙන සුළු කරන්න කටසටහන් කොල්ලේ වාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඉක්මනටම අවධානය දෙමු ඉතිරි ගැටලු කීපයක් සකස් කරගන්න. මේ තියෙන්නේ අපි අපේ සුපුරුදු ගැටලුව ඒ තමයි අර පළවෙනි සහ අවසාන වාක්‍යය තියෙනවා. ඒ අතර තියෙන වාක්‍ය අනුපිළිවෙලට නැහැ. අපිට අනුපිළිවෙල හදා ගන්නයි තියෙන්නේ. ඉතින් මේවා අපි මෙහෙම තේරුම් අරන් මේක අපිට ඕන අනුපිළිවෙල ඉස්සෙල්ලා ලියලා ඒක මෙතන තියෙනවද කියලා බලන්න කවදාවත් පුරුදු වෙන්න එපා. ඔයා උත්තර වලින්ම තමයි ප්‍රශ්නේට එන්න ඕන. බලන්න උත්තර ගොඩක ආරම්භයේ තියෙන්නේ මොකද්ද? A C C D D. C C වලින් දෙකක් පටන් ගන්න තියෙනවා. D D වලින් දෙකක් පටන් ගන්න තියෙනවා. එහෙනම් බොහෝ විට C හෝ D තමයි. අපි බලමු C. එබැවින් කියලා කිසි විටකත් පටන් ගන්න බෑ. අපි බලමු මෙතන පළවෙනි එකට ගැලපෙනවා බලන්න. සාන්තන් කියන පුජ්‍යලෙක් සියාපොස සාමාන්‍ය පෙළ සහතිකයේ මුල් පිටපත අස්ථානගත වෙලා කනස්සල්ලෙන් ඉන්න තැන ඉඳන්නේ. එබැවින් තවත් මුල් පිටපතක් හෝ ඊට සමාන සහතිකයක් ලබා ගැනීම සඳහා
සාන්තන් විදුහල්පතිවරයාගෙන් උපදෙස් විමසුවා කියලා කියනවා. හැබැයි පළවෙනි වාක්‍යෙට මේකත් එබැවින් කියලා සම්බන්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි නිකන් අඩුවකුත් තේරෙනවා. අපි බලන්න ඕනේ කිව්වනේ D නේද? D මොකද්ද? අපස සාමාන්‍ය පෙළ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරි කටයුතු වලදී හෝ රැකියාව සඳහා සම්මුඛ පරිසර පෙනී සිටීමට ප්‍රමාණවත් නොවන බව සාන්තන් දනියන්න හරි. නැති වුණ ගමන් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඇයිද කියන එක තියෙන්න එපා. මුල් පිටපත අස්ථානගත වුණා. ඊට පස්සේ එයා දන්නවා ඡායා පිටපතින් හැම වැඩක්ම කරගන්න බෑ. ඒ නිසා තමයි එයා මුල් පිටපත හෝ සමාන පිටපතක් ලබා ගැනීම සඳහා විදුහල්පතිවරයාගෙන් අහන්න ඕනේ. එහෙනම් DC තමයි ආරම්භය වෙන්න ඕන. DC ආරම්භය වෙන උත්තර තියෙනවා. උත්තර දෙකෙන් මේ උත්තර දෙකම DC තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අපි තර්ක කිරීමට ගියපු කාලේ අපරාධ. ඊට පස්සේ බලන්න DC ඊට පස්සේ Aද ගැලපෙන්නේ Bද කියලා. ඒ කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුළ සියලුම අවශ්‍යතාවට ප්‍රමාණවත් සහතික ලබා දිය හැකිව විදුහල්පතිවරයා ඔහුට පවසලා තියෙනවා. B කියන්නේ මොකද්ද? සාන්තන් විදුහල්පතිවරයාට ස්තුති කරන්න කලින් දෙයක් වෙන්න ඕනනේ නේද? එහෙනම් අනිවාර්යයෙන් මෙතන තමයි ආන්සර් එක ගොඩනගෙන්නේ. හරි. වෙනස් තර්ක තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මේක ඉතින් දැකපු ගමන් දන්නවා දැන් එන්නේ අර්ථාන්විත අනුක්‍රමය හොයන්න කියලා බලන්න ප්‍රශ්නේ ඕන නම් මෙහිම ප්‍රකාශ දීලා මේකේ අර්ථාන්විත අනුක්‍රමයක්. ඒ කියන්නේ කිසියම් අර්ථයක් තියෙන්නත් ඕන කිසියම් අනුක්‍රමික භාවයක් තියෙන්නත් ඕන හොඳ මනා පෙළ ගැස්මක් තියෙන්න ඕන කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. බලමු. යෝග පුහුණු පුරාණයේ සිට පැවතේ යෝග යනු කිසියම් ආගමික ක්‍රියාකාරකමක පුහුණු කිරීමක් නොවේ. යෝග කායික සෞඛ්‍යයට පමණක් නොව මානසික සතිමත් භාවයටද හිතකර වේ. ඒක ඉතින් යම්කිසි හොඳ අර්ථාන්විත භාවයක් තියෙනවා. නමුත් අනුක්‍රමය කියන එක ඒකේ අනුක්‍රමයකම සත්‍ය වශයෙන් පිළිහිටවන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේවා සාමාන්‍ය වාක්‍ය බවට පත් වෙනවා. හැබැයි ඉතින් හොඳ ප්‍රකාශයක්. කඳුකරේ නායයාම් වල අවකාශයත් කඳුකරේ අධික වර්ෂාව නායයාම් ඇති කරයි. වතු නිවාස වෙසෙන දුප්පත් වතුකම් කරවෝ නායයාම නිසා බොහෝ විට පීඩා විඳින. කඳුකරේ නායයාම් වලට අවකාශය තියෙනවා. කඳුකරේ අධික වර්ෂාව නායයාම් නිර්මාණය කිරීමකුත් කරනවා. වතු නිවාස එතනත් නිකන් නායයාම් සම්බන්ධව තමයි තුනේම තියෙන්නේ. ඉතින් අර්ථයකුත් තියෙනවා. ඒකත් යම් තාක් දුරකට පිළිගත හැකි. අනුක්‍රමය තමයි තාම හරියටම අපිට හොයාගන්න බැරි වුනේ. ඊළඟට නිශාන් මද්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ නමුත් ඔහු පුනරුත්ථාපන පන්ති වලට සහභාගී වුණේ නැහැ. ඔහු රෝහලට ඇතුළත් කරන විට මිය ගියා. හැබැයි එහෙම හිටපු එකන රෝහලට ඇතුළත් කරාට පස්සේ මිය ගිහින්. ඔහු හෙරෝයින් වැඩි මාත්‍රාවක් ගත්ත අතර ඒ මොළයට අහිතකර ලෙස බලපෑවා. එතකොට ඒක මිය යාමට හේතු වෙන්න පුළුවන්. ඉතින් මෙතනත් පුනරුත්ථාපන පන්ති වලට සහභාගී වුණේ නැහැ. ඒ කියන්නේ මද්ද්‍රව්‍යවලට දිගින් දිගට ඇබ්බැහි වුණා. රෝහලට ඇතුළත් වෙලා තියෙන දවසක එතකොට මිය ගිහිල්ලා. එතකොට මේකට අහිතකර බලපෑම තමයි මිය යාමට හේතු වෙලා තියෙන්නේ කියලා. එතනත් අනුක්‍රමයක් තියෙනවා, අර්ථයකුත් තියෙනවා. එතකොට මේක හරීම ඉතින් උත්තරයක් ගන්න අමාරු ප්‍රශ්නයක් මට නම්. මදුරුව ඩෙන්ගු පතුරද මදුරුව වෛරස් අනිකුත් සුද්ධ ජීවීන් පතුරද. ඒකට මේ දෙක අතර ඒ කියන්නේ අනුක්‍රමයක් නැහැනේ. ඩෙන්ගු සහ මේ දෙකත් ඔන්න එකටම ලියන්න පුළුවන්. ඒකට ඒක කියවන්න අවශ්‍ය නැහැ, පැටලෙනවා. මෙරටෙහි යනතා මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු කිහිපයකට ප්‍රධාන හේතුව විදේශ සංචිත හිඟකම් වෙයි. අපනයන නිසා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම ප්‍රධාන ගැටලුව වෙයි. කිසියම් දුරකට ප්‍රමාද මැදිහත් වීමෝද වර්තමාන අරබුදයට සහන සැලසෙන ජාත. ඒතකොට ඒක තුන්වෙනි එක ගැලපෙන්නේ නැහැ උඩ දෙකට. එහෙනම් තර්කය ඇත්තටම ගොඩනගන්න තියෙන AB සහ C අතර අර්ථාන්විත වඩාත් අර්ථයට වැළවෙලා අනුක්‍රමයේ කාලානුරූපී බවකුත් එක ගලපනවා නම් C කියන පිළිතුර ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් A සහ B ගෙත් ලොකු ප්‍රශ්න ඇත්තටම නැහැ. ඉතින් කෙනෙක්ට පිළිතුර මම දන්නේ ඇත්තටම Aද Bද Cද කියන එක. කොහොම නමුත් ඒක ඔයාගේ තර්කය. මේකට හරියටම පිළිතුරක් මට මේ වෙලාවේ දෙන්න පුළුවන් කමක් නැහැ. ඔයාලගේ ආන්සර් එක මට කමෙන්ට් කරලා තියන්න. හරි. ඊට පස්සේ අපි ඉක්මනටම බලමු රූප සටහන් ගැලපීම. රූප සටහන් ගැලපීම ගත්තොත් මෙතන තියෙන්නේ මෙතන මේ මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන ඔන්න බෝට්ටු එන්ජින් එක අරගෙන මෙතන බෝට්ටුව දිහාවට යන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මාකට් එකක්. මේ මාකට් එකෙන් මෙයා මාළු අරන් ඇවිල්ලා විකුණනවා වෙන්න පුළුවන්. අන්තිමනේ තාම මේ තියෙන මුහුද දර්ශනනේ. ඒතර B සහ E තමයි අන්තිමට ගැලපෙලා තියෙන්න ඕන. B ඉස්සෙල්ලා E අන්තිමට වෙන උත්තර කීයක් තියෙද බලන්න. B සහ E අන්තිමට උත්තර දෙකක් තියෙනවා. නේ එහෙනම් පළවෙනි එක හෝ දෙවෙනි එක අතර තමයි උත්තරේ යන්න ඕනේ. මේ දෙකට කලින් මෙතන තියෙනවා F, මෙතන තියෙනවා C. F ද C ද බලන්න එන්න පුළුවන්. මෙන්න F. කො C. C කියන්නේ මොකද්ද? C කියන්නේ මෙතන. ඒතර F කියන එක මෙතන තියෙනවා, C කියන එක මෙතන තියෙනවා. එතකොට අපිට හරියටම කොහොමද බලා ගන්න පුළුවන්කම තියෙන්නේ? කොඩියෙන් ගත්තොත් අපිට කොඩියෙන් අදහසක් ගන්න පුළුවන් වේද? මේ මුහුදට යනවද මුහුදෙන් එනවද කියන එක හරියට මෙතන චුට්ටක් කියන්න බෑ. හැබැයි C කියලා කියන්නේ මේ දැල දාන අවස්ථාවනේ නේද? ඒතකොට දැල දාලා ඒමයි යෑමයි දෙපැත්තේ තියලා
ඒ කියන්නේ C කියන දැල දාන අවස්ථාව D සහ F C ගේ දෙපැත්ත තියෙන්න ඕන. නේද? ඒක එතනින් තර්කය ගන්න පුළුවන් මෙන්න දැල එලනවා. මෙතන තියෙන එක්කෝ යනවා එක්කෝ එනවා නෙමෙයි. ඒක හරියට මට තේරෙන්නේ නැති නිසා මම මෙහෙම කියනවා C ගේ දෙපැත්තේ තමයි D සහ F තියෙන්න ඕන. ඒතර මේ උත්තර දෙකෙන් අපි ඉන්නේ C ගේ දෙපැත්තේ D සහ F තියෙනවද නැහැනේ. C ගේ දෙපැත්තේ D සහ F තියෙනවා. එහෙනම් A කියලා කියන්නේ මේ කාර්ය සඳහා යන අවස්ථාව වෙන පිළිතුර එක. ඉතින් අපි ඉක්මනටම ගත්තා. හරි. ඊට පස්සේ මේකත් අර 3 දෙනෙක් 4 දෙනෙක් අතර ඇති වෙන දෙබසක් ආශ්‍රයෙන් අහන ප්‍රශ්න තමයි. මේකත් ඔයගොල්ලන්ට හොඳට හුරු පුරුදු ප්‍රශ්නයක්. අපි ඒක අවසාන වතාවට ඒකත් විසඳන්න උත්සාහ කරමු. කොහොමද කියන්නේ? සෙනසුරාදා උදෑසන එක්තරා පුජ්‍යලයක සිය බිරිඳට පවසා සිටියේ තමන්ට කාර්යාලීය වැඩ අධික නිසා වැඩිමහලු පුත්‍රයාකට වෙද්දපොළට ගොස් සතියකට සෑහෙන්න බඩු බාහිර ආදී මිලදී ගන්නා ලෙසයි වෙද්දපොළේදී ඔහුගේ පුතාගේ ගුරුවරයෙකුත් හම්බුණා. ඉතින් මේ සිද්ධිය වෙන්නම එහෙමයි. මේ ප්‍රශ්නවලදී කවුරු හරි මගදී හම්බ වෙනවා. එයත් එක දෙබසක් ඇති වෙනවා. ඒ දෙබස ඉස්සෙල්ලා ගලපන්න දෙනවා. ඉතින් ඒ සැරේ මේ දෙබස් අතර දක්වලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මේ වගේ සිද්ධි මේ ආරම්භයේ කියවගත්තට කමක් නැහැ. මේ එක එකක් කියවලා මේක තමයි පිළිවෙල කියලා ඔයගොල්ලෝ හදලා ඒ පිළිවෙල මේ වගේ හොයන්න උත්සාහ කරන්න එපා. ඒක හරිම කාලය වැය වෙන නිසා වැරදෙන්න පුළුවන්. ඒ පිළිවෙල නැත්තම් ඔයගොල්ලෝ අවුල් යනවා. එහෙම වෙන්න එපා. දැන් බලන්න මෙතන මොනවද ප්‍රශ්න කියලා බලන්න. මේක කියවන්න යන්න එපා එකක්වත්. මොකද ඔයගොල්ලෝ A level කියලා කියන්නේ දක්ෂ දරුවෝ. ටිකක් ඔයගොල්ලෝ ලොකුයි ශිෂ්‍යත පන්තියක් නෙමෙයිනේ මේක. ඒ නිසා ඔයගොල්ලෝ තර්ක කරන්න පුළුවන්. මව සහ ඇගේ පුතා අතර සංවාදයේ නිවැරදිව පෙළගස්වා ඇත්තේ පහත සඳහන්. එන අම්මයි පුතයි. දැන් සර් ඉන්න බෑ මේකේ. හරි. දැන් බලන්න එකම ඉංග්‍රීසි අකුරු ටිකද ගැලපිලා තියෙන්නේ කියලා. DCA 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 තියෙනවා. ඊට පස්සේ EFB 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 EFB. හරිනේ. එහෙනම් එකම ඉංග්‍රීසි අකුරු ටික එහෙනම් ඒ සංවාද විතරමයි අරන් තියෙන්නේ. පිළිවෙල විතරයි බලන්න. මොකද සමහර ප්‍රශ්න එනවා වෙන සංවාද වල කොටසුත් මේ වාසයට දාලා පටලවලා තියෙනවා. එහෙනම් මේ සංවාද දැන් අපි ආයෙත් තර්ක කරන්න ඕනද D සහ C අම්මගේ පුතාගේද කියලා අපි හිත ඉන්න ඕනද? නෑ අනිවාර්යෙන් මේ ටික අතරමනේ උත්තරය යන්නේ. එහෙනම් මේව තමයි සංවාද. එමේ උත්තර පහසු කරන්නේ ප්‍රශ්නෙන් එනවා කියලා මේ ප්‍රශ්න වලින් පිළිතුරු අතරින් ප්‍රශ්නට යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. දැන් බලන්න මොකද්ද බලන්න ආරම්භයේ අරන් තියෙන ගොඩාක් ඒ වගේ D හැම එකේම ආරම්භය අරන් තියෙන D නේ. එහෙනම් D එකට එන්න ඕන කියලා ආයි අපි තර්ක කරන්න ඕනද නැහැ. D ඊට පස්සේ බලන්න C ද E ද ගැලපෙන්නේ කියලා. D කියන්නේ මොකද්ද? අම්මේ අපි වෙද්දපොළට යන්නේ බස් එකේද නැත්නම් පාපැදියෙන්ද? ගලපන්න ඕන C ද E ද කියලානේ. C අපි පාපැදියෙන් යමුද? හරි. E මොකද්ද? ඔව් ඒක පහසු. ඉතින් බෑනේ. එහෙනම් D ඊට පස්සේ අනිවාර්යෙන් C වෙන්න ඕන. D ඊට පස්සේ C වුණ ගමන් උත්තර කීයද ඉතිරි වෙන්නේ මේක. ඊට පස්සේ බලන්න ඕන A ද E ද. එහෙම නැත්නම් අවසන් වෙන්නේ ඔක බලන්න ඕනේ නැහැ. A ද E ද වඩා ගැලපෙන්නේ කියලා බලන්න ඕන පාපදී කතාවට පස්සේ A වෙළඳ පොලේ සෙනග ගොඩයි දැක්කද ඔයාලගේ සර් කියලා එකපාරටම කියනවා එතන. මෙතන E ඔව් ඒක පහසු ඒක ලාභයි මම කැමතියි. ඉතින් මේ උත්තරේ පාපදයෙන් යම එකට පහසුයි ලාභයි මම කැමතියි කිව්වද කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා චුට්ටක් තව එහාට යන්න වෙයි. මෙතන E තමයි අපි මේ බැලුවේ A E දෙන්න එක ළඟනේ ගලපලා තියෙන්නේ නේද? ඊට පස්සේ F ද B ද B ද F ද කියලා බලමුකෝ. B ඇත්තටම ඔව් ඒ අපේ ගණිත සාර මහත්මයා B F එක කියලා කියන්නේ ඔයා එයාට කතා කරලා එන්න ඒ අතර මම අවශ්‍ය දේවල් මිලදී ගන්න. B කියන්නේ මොකද මෙතන? ඇත්තටම ඔව් ඒ අපේ සාර මහත්මයා හරි ඊනකට ඔයා එයාට කතා කරලා එන්න ඒ අතර මම අවශ්‍ය දේවල් මිලදී ගන්න. හරිනේ. ඒතකොට මෙතන වෙන්න බෑනේ F ඉස්සෙල්ලා ඔයා යාට කතා කරලා එන්න මම අවශ්‍ය දේ මිනිට ගන්නම් කියලා. පස්සේ මේ ඔයාලගේ ගණිත සාර මහත්මයා කියලා එන්න බෑනේ. එහෙනම් මේකම තමයි වඩාත්ම නිවැරදි වෙන්නේ. ඉතින් මේක කියවලා මේකේ මොනවද තියෙන්නේ කියලාත් අපි දැක්කේ නෑ. ඔන්න උත්තරයක් ගත්තා. ඊට පස්සේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සංවාදය බලන්න අර කිව්ව විදිහට මේ එකම ඉංග්‍රීසි අකුරද ගැලපිලා තියෙන්නේ කියලා GHI LK ඔය ටික තමයි ගැලපිලා තියෙන්නේ. එහෙනම් පටන් ගන්න තියෙන්නේ හැම එකක්ම එකක් දීකින් එකක් H කින් එතනින් බලමු G සුබෝදෑසනක් විනෝ ඔයා ආවේ තනියෙන්ද නෑ මෙයා නියන්නේ සර් හොයාගෙන එහෙනම් ඉස්සෙල්ලා පටන් ගන්න අනිවාර්යෙන් H කින් සුබෝදෑසනක් සර් ඊට පස්සේ තමයි සර් හැරිලා බලන්නේ ඔයා ඇවිල්ලා නේද කියලා ඔන්න ඔයා ආවේ තනියෙන්ද කියලාත් අහනවා හරි ඊට පස්සේ I නැහැ සර් මම ආවේ අම්මත් එක්ක ඕකනේ අනිවාර්යෙන් කියන්න ඕනේ ඒතර HGI ම තමයි HG එකත් එක්ක I තියෙන උත්තර දෙකයි තියෙන්නේ ඊට පස්සේ HGI එකත් එක්ක I තියෙන උත්තර තියෙන්නේ GI එකත් එක්ක HI එකත් එක්ක මෙතන උත්තර දෙකක් තියෙනවා මේක ඊට පස්සේ L දෙකේද K දෙල්ද L දෙකේද K දෙල්ද K කියන්නේ මොකද්ද හොඳයි ඔයා එයත් එක්ක යන්න සුබ දවසක් ආයුබෝවන් ඒක තමයි K L කියන්නේ ආයුබෝවන් සර් හරිනේ ඉතින් ඕක තමයි පැටලෙවිල අම්මත් එක්ක යන්න කිව්වා
අයිබෝන් සර් කිව්වා. ඉතින් හරිනම් මේකයි එකට අරගෙන මොකක් හරි එක ඉංග්‍රීසියක් ඔයාලා මැදින් කොහේ හරි මිස් වෙලා ඇති. ඒක අදාළ තැනට ගලපලා තමයි මේක හදාන්න තියෙන්නේ. ඉතින් බලන්න මේ පිළිවෙල ඉස්සෙල්ලා DCE ගෙන් පටන් ගන්න ඒ උත්තර කීයක් තියෙන්නේ? 2යි. එක්ක මේක වෙන්න ඕන. DCE ගාවට ABF හරි මෙතන හරි. DCE ගාවට ABF නෙමෙයි මේ තියෙන්නේ. අන්න බලන්න. එතකොට එතන L අකුරක් මෙහෙට එන්න බෑ. මොකද L අකුර මෙහෙ තියෙන්න ඕන කියලා අපි තීරණය කරලා ඉවරයි. ඒ අනුව මෙතන බලන්න හොඳට DCE ABF පළවෙනි තැන ආන්සර් එක. ඊට පස්සේ HGIKL ඒ මැදට සර්ගේ මතට J එකක් ගලපලා තියෙනවා. නැහැ සර් මම ආවේ අම්මා එක මම බඩුව අරන් ඉවරයි වෙනවා. ඔයාගේ සර් එක කතා කරන්නේ නැතිනේ. දැන් අපි ගෙදර යමු. දැන් හරිනේ. ඒ අස්සට අම්මා පැනලා දෙන්න කතා කරගෙන ඉන්න අස්සට ඊට පස්සේ තමයි ආවයත් එක්ක යන්න කියලා සර් කිව්වේ. හරි ඉතින් ඕක තමයි පේපරේ සාකච්ඡා කරලා අපි අවසන් කරනවා මෙතනින්. අපි මේ සාකච්ඡාව අවසන් කරන 20 22 23 ප්‍රශ්න පත්‍රය. ඉතින් ඔබ මේ තුලින් යමක් ඉගෙන ගන්න නැති යමක් ඉගෙන ගත්තා නම් අපිට කමෙන්ට් එකක් ලයික් එකක් දෙන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් හොඳින් විභාගයට මුහුණ දෙන්න කලබල වෙන්නේ නැතුව ඔබට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හයියෙස්ටින් ප්‍රාර්ථනා කරනවා. Thank you.